වෙනද වගේම අදත් ඔයාලව ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. එන්නකෝ අද මාත් එක්ක කටුවනෝදා බීම් එකක් හදමු. ඉතින් ඔයාලා දන්නවත් වගේ කටුවනෝදා කියන්නේ අපේ ශරීරයේ තියෙන ගොඩක් ලෙඩවලට හොඳම ඖෂධයක්. කටුවනෝදා කන්න මමත් කලින් ආස නැහැ. හැබැයි දැන් නම් කටුවනෝදා බීම් එකට මම ආසයි. හොඳට එදෙනා කටුවනෝදා ගෙඩියක් අපේ වැඩේට යොදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට පොත්ත ගැලවෙන තරමට තිබුණා නම් අපේ වැඩේට පහසුයි. ඉස්සෙල්ලම කටුවනෝදා ගෙඩියේ ඇට ටික අයින් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මදුළු ටික අයින් කරලා මතක තියාගන්න මේ වැඩේ කරන්න කලින් අත් දෙක හොඳට පිරිසිදු කරගන්න ඕනේ. දැන් මේ ටිකයි වතුර ඇඳලා අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ තේන්නේ මේ විදිහට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මේකට දැන් අපි එකතු කරගන්න ඕනේ සීනි, ඒ වගේම ලුණු පොඩ්ඩක්, ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක්. ඉතින් මේ තුන තමයි අපේ බීම් එකට ඕන කරන්නේ. ඉතින් ඔන්න දැන් අපේ කටුවනෝදා බීම් එක රෙඩි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි බයි. රැට පීදෙනා සේපාලිකා පවා කීව පෙම් කතා සුනා මේ හිතේ සරා නොදැනී මගේ වෙලා